සමගින් මදෙස බලා ආදරය දැනේ දැයි සිතා මා සමගින් ජීවිතේ පුරා ජීවිතේ දැනේවි පතා සතුටු වෙන තරම් ඔබ හින්දාමං ඔබ සොඳුරු සිහිනයකි සතුටු වෙන තරම් ඔබ හින්දාමං ඔබ සොඳුරු සිහිනයකි ඔබ සොඳුරු සිහිනයකි අද මගේ යාළුවෙක් එනවා කියලා කිව්වා මාව බලන්න. අද ඉරිදා දවසක්. ඉතින් මං හිතුවා සිම්පල් ලන්ච් එකක් හදන්න ඕනේ කියලා. ඉතින් මම වත්තපහලට ගිහිල්ලා මුරුගකොළ ටිකක් මෙන්න මේ විදියට කඩා ගත්තා. ඉතින් මුරුගකොළ කඩාගන්නේ මොනවටද කියලා ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ. එක්කෝ ඉස්සෝ නැත්නම් කකුලෝ හදන්න. මං හිතුවා හැමදාම චිකන් හදන හින්දා ඉස්සෝ කරියක් හදන්න ඕනේ කියලා රසට. ගොඩක් අය ඉස්සෝ ඇත්තටම කන්නේ නැහැ ලංකාවේ. මං දන්නේ ඇයි මොකක්ද ඒකට හේතුව කියලා. එක්කෝ උෂ්ණ හින්දාද දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. හරිම අවුවයි. මේ ඉන්නේ අපේ ගෙදර කළු පුතා. මං යන තැන එයාත් එනවා ඉතින් මගේ පස්සේ. මේ තියෙන්නේ සේර ගහක්. ඇත්තටම මේක ඔරිජිනල් සේර නෙමෙයි කියලායි මට හිතෙන්නේ. මේක සේර වගේම මොකක් හරි වෙන ගහක්. දන්න කෙනෙක් ඉන්නවා නම් පහල කමෙන්ට් එකක් දාන්න මේකට මොකද්ද කියන්නේ කියලා. ඒ වුණාට මම සේර වෙනුවෙන් මේක තමයි පාවිච්චි කරන්නේ. ඉස්සල්ලාම මම දැන් ඉස්සු ටික හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මම ඇතලියක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාලා ඊට පස්සේ උළු හාල් ටිකක් දාගත්තා. ඊට පස්සේ කුරුඳු පොතු කෑල්ලක්, රම්ප කරපිංච, ලූණු. ඒ ටික දාලා තමයි හොඳට තෙලේ ටෙම්පරාදු කරගන්නේ. මං අද ඉස්සු ටික ටෙම්පරාදු කරලා තමයි හදාගන්න හිතාගෙන ඉන්නේ. මෙන්න මේ විදිහට හොඳට ටෙම්පරාදු වුණාම හොඳ බීලුණු ගෙඩියක් හීනෙට කපාගෙන ඒකත් මේ තෙලට දාගන්න. ඊට පස්සේ මම මේකට හොඳට තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකකුත් එකතු කරගන්නවා. මේ තියෙන්නේ මම අරන් තියෙන ඉස්සු ටික. මම මේ ඉස්සු ටික පොතුත් එක්ක තමයි උයන්නේ. ඇත්තටම පොතුත් එක්ක යුවම ඒකේ ෆ්ලේවර් එක ඇත්තටම හරිම රසයි. මම මෙහෙම කතුරකින් කපලා ඉස්සව ඩීවේන් කරන්න තමයි හදන්නේ. ඒ වුණාට මන් දන්නේ නැහැ කළු ඉස්සන්ගේ වගේ නෙමෙයි මේ සුදු ඉස්සන්ගේ ඩීවේන් එක මට හොයාගන්න බැරි වුණා. දන්න කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මේ සුදු ඉස්සන්ගේ ඇත්තටම ඩීවේන් එකක් නැද්ද? ඒ වුණාට මම ඔක්කොම ටික ඒ වගේ විදිහට කතුරේ කපලා හොඳට සෝද ගත්තා. ඉතින් දැන් මම ඉස්සු ටික අතර ටෙම්පරාදුර දාගත්තා. මම මේ දාගන්නේ සියඹලා ටිකක්. මම සියඹලා ඉතින් යට පිටින්ම තමයි දාගන්නේ. ඊට පස්සේ ලුණු ටිකක්. මිරිස් කුඩු. කහ කුඩු ටිකක්. කළු කුඩු චූට්ටක් එකතු කරගන්න. වැඩි කළු කුඩු දාන්න යන්න එපා. ඊට පස්සේ මේ ඇවිල්ලා අමු 3-5 කුඩු. ඒ ටික ඔක්කොම දාලා මේක හොඳට ටෙම්පරාදු කරගන්න. මන් ටිකක් හොදි හිටින්න තමයි මේක අද හදාගන්නේ. මොකද මම හදාගන්නේ කහ බත් එකක්. ඊට පස්සේ මම මේකට තක්කාලි ගෙඩියක් හොඳට කපාගෙන එකතු කරගන්නවා. ඊට පස්සේ වතුර.
ඉස්සු ටික තැම්බෙන ප්‍රමාණයට වතුර ටිකක් දාගන්න. මේකට මම ලුණු ටිකකුත් එකතු කරගත්තා. ඒක මං හිතන්නේ රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් ඔයගොල්ලෝ අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකකුත් මේකට එකතු කරගන්න. මම මේක මද ගින්නේ තමයි උයාගන්නේ. ඊට පස්සේ මං හොඳට වතුර අඩුවෙන් දාගෙන පොල් කිරි ටිකක් මිරික ගත්තා. ඒකත් මම මේකට චුට්ටක් එකතු කරගත්තා. වතුර තිබ්බට කමක් නැහැ. හොඳ උකු පොල් කිරි දාපුවාම ඒ හොද්ද ටිකක් බැලන්ස් වෙනවා. ඒකින්ද ඒකේ කිසිම ගැටලුවක් නැහැ. මං හොදි ටිකක් තියාගන්නේ මොකද ඇත්තටම මම ඉස්සන්ට වැඩිය හොද්ද කන්න තමයි ඇත්තටම හරි ආස. ඔන්න ඉතින් මේ මං කපාගත්ත මුරුංග කඩාගෙන ආපු මුරුංග ටිකත් එකතු කරගත්තා. මං ටිකක් යහමින් මුරුංග කොළ ටිකක් එකතු කරගන්නවා. මොකද මුරුංග ඇත්තටම ගුණයි කියලා කියනවනේ. ඒකෙ හින්දා මං ටිකක් වැඩිපුර මුරුංග ටිකක් එකතු කරගත්තා. මෙන්න මේ විදිහට තමයි මගේ ඉස්සෝ කරිය ලෑස්ති වුණේ. ඉතින් මං දැන් ඒක බාගෙන සීනි සම්බෝලයක හදාගන්න තමයි හදන්නේ. මම තාශ්‍යයක් ලිපේ තියාගෙන මෙන්න මේ විදියට හීනෙට බීලුණු ටිකක් කපා ගත්තා. ඇත්තටම මේ බීලුණු ටික කපලා තියෙනවා දැක්කම මට මතක් වෙන්නේ මගේ ආච්චි. ඒගොල්ලෝ හදන්නේ පොඩි ලුණු වලින්. ඇත්තටම පොඩි ලුණු වලින් සීනි සම්බෝල හදන්න පුළුවන් නම් හරිම රසයි. ඉතින් මම ලුණු ටික කපාගෙන ඒකට රම්ප කරපිංචු කුරුඳු පොතු කෑල්ලක් ඒ වගේම තෙල් ලුණු කෑලි මිරිස් සීනි ඉතින් ටිකක් දාන්න ඕනේ මොකද ඉතින් සීනි සම්බෝල කිව්වම සීනි තියෙන්න එපයි. ඊට පස්සේ මේ දැම්මේ සියඹලා. ඒ ටික ඔක්කොම දාලා එකට අනාගෙන මද ගින්නේ වහගෙන උයා ගන්න තමයි තියෙන්නේ. ගොඩක් අය සීනි සම්බෝල හදනවා විවිධ ක්‍රම වලට. ඉතින් මේ තමයි මම හදන විදිහ. ඊට පස්සේ මේ හදන්නේ මම කහබත. මම වෙනම ටෙම්පරාදු කරලා කහබත හදන්නේ නැහැ. මම රයිස් කුකර් එකකින්ම තමයි අද කහබත් එක හදන්න ලෑස්ති කරගෙන තියෙන්නේ. මම ඉස්සෙල්ලාම තෙල් ටිකකුයි බටර් ටිකකුයි දාලා මේක ටිකක් රත් වුණාම තමයි අනිත් කලමනා ටික එකතු කරගන්නේ. මේ ඇවිල්ලා සේර කුරුඳු පොතු කෑල්ලක් එනසාල් කරාබුනටි සුදු ලුණු රම්පේ ලුණු ඊට පස්සේ ගම්බිරි සැට ටිකක් මම කහපතට මුද්‍රස් බලන්න එහෙම ඒ කියන්නේ මේ මුද්‍රස් බලන්න එහෙම දාන්නේ නැහැ මොකද මම බත් එක නිකන් පැණි රහ ගතියට තියෙනවට ඇත්තටම කැමති නැහැ. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් ඔයගලන්ට මුද්‍රස් බලන්න එකතු කරගන්න පුළුවන්. ඒක හොඳට රයිස් කුකර් එකෙන්ම හොඳට ටෙම්පරාදු කරගන්නවා. මෙන්න මේ විදිහට. මෙස ටිකක් වහගෙන කුකින් මෝඩ් එකේ දාගන්නවා. අපි බලමු අපේ සීනි සම්බල් එක. දැන් වතුර හොඳට එළියට ඇවිල්ලා මේක හොඳට දැන් ඉවෙන ගමන් තමයි තියෙන්නේ. මේක පොඩක් පියන ඇර පොඩක් කලවම් කරලා වහගෙන මද කින්නේ උයා ගන්න තමයි තියෙන්නේ. හරිම ලේසි. ඉතින් දැන් මේ මගේ ටෙම්පරාදුව කහබතේ මේක තව ටිකක් බ්‍රවුන් පාට වෙනකම් බැදුණා නම් හොඳයි. ඒ වුණාට මට ටිකක් හදිස්සි හින්දා මම මේ හාල් ටික හොඳට හොදලා වතුර පෙරාගෙන ඒකත් එකතු කරගෙන ටෙම්පරාදු කරගන්නවා. දැන් ලංකාවේ හොඳ කීරි සම්බ එකක් හොයාගන්න ටිකක් හරි අමාරුයි නේද? ඔන්න කතාව අතරතුරේ මම ලුණුයි කහත් එකතු කරගන්නවා. ඇත්තටම මේ මම ගත්තේ ආපිකෝ එකෙන් පොන්නි කීරි සම්බා. මං හිතන්නේ මං නම කිව්වා හරි. ඇත්තටම හොඳ කීරි සම්බ එකක් හොයාගන්න නැහැ. මම ඇත්තටම කහබත හදන්න කැමති මේ කීරි සම්බ එකෙන්. මම මේ බාස්මතියකින් කහබත හදන්න එච්චර කැමැත්තක් නැහැ.
ඉතින් මම මෙතන පොල් කිරි ටිකකුත් එකතු කරගෙන මදි පාඩුවට තව වතුර ටිකකුත් එකතු කරගන්නවා. මම වැඩිය වතුර දැම්මේ නැහැ මොකද මම මේ හාලේ තත්ත්වය දන්නේ නැහැනේ. ඒ වුණාට මේ හාලේ හොඳ අස්වැන්නක් තිබ්බා. ඒ කියන්නේ වතුර ටිකක් වැඩි වුණත් ප්‍රශ්නයක් නැහැ කියලා මට හිතුණා ඒක තැම්බුණාට පස්සේ. ඔයගොල්ලොත් කහබත් හදන්නේ මොන හාලෙන්ද කියලා මට පොඩ්ඩක් කමෙන්ට් එකක් දෙන්න. ඉතින් දැන් මේ තියෙන්නේ මගේ සීනි සම්බල් එක. ඔක්කොම එකට දාලා හදපුවාම ඇත්තටම හරි ලේසි. කිසිම හැසල් එකක් නැහැ. ගොඩාක් අය සීනි සම්බෝල හදන්න මැලි වෙනවා. අම්මෝ සීනි සම්බෝල හදන්න බෑ අනේ. හරි කරදරයි කියලා. ඒ වුණාට මේ ඔක්කොම එකට දාලා මද ගින්නේ පොඩ්ඩක් ඕක කලවම් කර කර හදාගත්තම හරිම ලේසියෙන් සීනි සම්බෝලයක් හදාගන්න පුළුවන්. ඊළඟ පාරත් ඔයගොල්ලෝ සීනි සම්බෝල හදනකොට මේ ක්‍රමයට හදලා මට කියන්නකෝ කොහොමද කියලා. දැන් ඒක හොඳට කැරමලයිස් වෙලා ලුණු වල පාට වෙනස් වෙගෙන තමයි එන්නේ. දැන් නම් මේක මාර සුවඳයි. ඇත්තටම මට මේ වීඩියෝ එක එඩිට් කරනකොටත් මට මතක් වෙනවා කටට කෙලක් දෙනවා. ඉතින් මගේ බත් එකක් දැන් ඉදිලා තියෙන්නේ. හොඳට බත් එක ඇට වෙන් වෙන්න හොඳට තැම්බිලා තිබ්බේ. මේකට තව චුට්ටක් වතුර එකතු කරා නම් හොඳයි කියලා හිතුණා. ඒ වුණාට අවුලක් නැහැ. මං ඉතින් ෆස්ට් ටයිම් මේ හාල try කරපු හින්දා තමයි මට ෂෝ එකක් තිබ්බේ නැත්තේ. ඉතින් මේ තමයි මගේ මෙනු එක හරිම සිම්පල්. ඉතින් මම පෙන්නන්නම් මේ තියෙන්නේ මගේ බොරේට හදපු ඉස්සෝ කරි එක. ඊට පස්සේ සීනි සම්බල් එක. ඒක තාම මම මද ගින්නේ පොඩක් තියාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ කහපත. මේ ටික තමයි ඇත්තටම මම හැදුවේ. ඉතින් මේ තියෙන්නේ මගේ යාළුවට මම බෙදපු පිගාන. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගේ මේ vlog එකත් enjoy කරන්න ඇති කියලා. එහෙනම් අපි ආයෙත් හමු වෙමු.